just like that. Had it right on track. Hi ළමයි, welcome to my YouTube channel. ඉතින් morning coffee එකත් පීලා කෑමත් පැක් කරගෙන අපි මේ යන්න හදන්නේ දවස් 3ක නුවරඑල් ට්‍රිප් එක. ඉතින් සිම්පල් මේකප් එකකුත් දාගෙන මම මේ ඇඳුමත් ඇඳගෙන රෙඩි වෙලා ඉන්නේ අපේ ට්‍රිප් එක යන්න. අපි මේ ට්‍රිප් එක යන්න කලින් කරපු හොඳම දේ තමයි මෙන්න මේ අපේ ට්‍රැවල් ප්ලෑන් එක හදපු එක. අපිට මේකේ තියෙන හැමදේම කරන්න බැරි වුණාට අපි ගොඩක් දේවල් කරා. සම්පොලට ගිහලා තමයි යන්න තියෙන්නේ. ඉතින් දෙතුන් පාරම කල් ගියේ අපි ගොඩක් බලාගෙන හිටපු අපි මේ ට්‍රිප් එක ඉතින් මේ විදිහට පටන් ගත්තා. දැන් හතර දෙනා මෙරිලා වැටිච්චාම හරි මේක මොකක් හරි කිසකට. මේ ට්‍රිප් එක පටන් ගන්නකොට ටිකක් දවල් වෙලා ඒක නිසා අපි හෙට යනකොට ගොඩක් රෑ වෙලා අපි ගිහිල්ලා අපි හදාගෙන ගියේ කෑම කාලා ෆිල්ම් එකක් බලලා එදා දවස් ඉවර කරා. ඉතින් මේ තමයි අපි නුවරඑළියේ ඉන්න පළවෙනි දවස. ඉතින් මේ තමයි අපි නැවතුන තැන. මේක ඇපාර්ට්මන්ට් එකක්. මේකේ හොඳ ලිවිං ස්පේස් එකක් වගේම කිචන් එක, ඩයිනින් ඒරියා එක වගේම ලොකු මාස්ටර් බෙඩ්රූම් දෙකක් තියෙනවා. ඒ දෙකටම ඇටච් බාත්රූම් තියෙනවා. ඉතින් මේක තමයි අපි නැවතුණු ඇපාර්ට්මන්ට් එකේ බැල්කනි එකේ view එක. හරිම ලස්සනයි වගේම හරිම නිස්කලංකයි. ඉතින් උදේම ලෑස්ති වෙලා අපි මේ පටන් ගන්න හදන්නේ අපේ day 1 එකේ පළවෙනිම place එකට යන්න. ඉතින් අපි මේ යන ලෑස්ති වෙන්නේ Moon Plains වලට. ඉතින් මේ තමයි Moon Plains වලට යන්න තියෙන පාර. දෙපැත්ත හරිම ලස්සනයි. අපි Moon Plains වලට ගිහිල්ලා එතන ටිකට් කවුන්ටර් එකෙන් සෆාරි එකට ටිකට් එකක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම සෆාරි එක තමයි යන්න ඕනේ. මොකද ගොඩක් දුරයි. ඉතින් අපි බලමු Moon Plains සෆාරි එක කොයි වගේද කියලා. ඒ වගේම අපි ගියේ මෙතනට ගොඩක් උදේ 10 විතර වෙද්දී අපි Moon Plains වලට ගිහිල්ලා තිබ්බා. ඒක නිසා ගොඩක් සීතලයි වගේම කුළඟ ගොඩක් සැරයි. ෆෝන් එක වැටෙනවා ඈ. දාමු දිහා. ඉතින් අපි ආපහු Moon Plains උඩ බලලා සෆාරි එකේ ආපහු එනකොට ඒගොල්ලෝ අපිව ෆාම් එකක් ගාවින් නවත්තනවා. ඉතින් අපි ඒ ෆාම් එකත් බලලා ආපහු අපි ආපු ටිකට් කවුන්ටර් එක ගාවට එන්න තියෙන්නේ පයින්. ඒක ලොකු දුරක් නෙමෙයි. ඒක නිසා පයින් එන්න පුළුවන්. ඉතින් අපේ පළවෙනි දවසේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක වෙන්නේ Lovers Leap දියැල්ල. ඉතින් අපි මේ යන්නේ ඒ දියැල්ලට තමයි. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මෙන්න මේ කන්ද වගේ එක නැග්ගට පස්සේ දියැල්ල හම්බෙනවා කියලා නෑ. ඒ කන්ද නැග්ගට පස්සේ තමයි දියැල්ලට යන පාර පටන් ගන්නෙ. ගල් වැල් ගස් සමහර තැන්වල පාර නගින්න බෑ. අපි ගස් වැල අල්ලගෙන නගින්න ඕනේ. මේ වගේ ටිකක් චුට්ටක් අමාරු පාරක්. පොඩි ඈත් එක්ක එහෙම යන්න ටිකක් අමාරුයි. හැබැයි අන්තිමටම තියෙන view එක නම් මාරම ලස්සනයි. ඒක නිසා ඔයාලා නුවරඑළිය ගියොත් අනිවාර්යයෙන්ම මේ තැනට යන්න නම් අමතක කරන්න එපා.
ඉතින් අපි ඊළඟට ගියේ නුවරඑළිය ටවුන් එකට. අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි අපි ගියේ. ඒ යනකොට තමයි මෙන්න මේ Queen Elizabeth Plaza කියන මෝල් එක දැක්කේ. ඒකේ ගොඩක් ගණන් අඩුවට ජැකට්ස්, වින්ටර් කෝට්ස් වගේ ඒවා තියෙනවා. අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ ස්ට්‍රොබෙරි ෆාම් එක. ඉතින් අපි තෝරාගත්තේ මෙන්න මේ ස්ට්‍රොබෙරි ෆාම් එක. නුවරඑළිය තව ගොඩාක් ස්ට්‍රොබෙරි ෆාම් තියෙනවා. ඉතින් මම මෙන්න මේ ස්ට්‍රොබෙරි ෆාම් එක නම් ඔයාලට යන්න රෙකමන්ඩ් කරන්නේ. හේතුව තමයි මේකේ කස්ටමර් සර්විස් එක ගොඩාක් වීක්. කියන්නේ කස්ටමර්ලට කතා කරන්න දැනෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරිම රූඩ්. මේකේ වටපිටාව නම් හුඟක් ලස්සනයි. ඒ වගේම මෙතනදී කවුන්ටර් එකේදී අපිට කිව්වා ස්ට්‍රොබෙරි ෆාම් එකෙන් ස්ට්‍රොබෙරි කඩන්න පුළුවන් කියලා. හැබැයි අපි ඇතුළට ගියාට පස්සේ ඒගොල්ලෝ කිව්වා ස්ට්‍රොබෙරි නැහැ, තියෙන්නේ ගෝල්ඩන් බෙරි විතරයි කියලා. ඉතින් එතනදී මම හස්බන්ඩ්ගෙන් ඇහුවා හිමීට ගෝල්ඩන් බෙරි කනවද කියලා. එතකොට එයා ඒක අපි දෙන්න අතර වෙච්ච පොඩි කන්වර්සේෂන් එකක්. ඒකට එතන වැඩ කරන ගර්ල් කෙනෙක් හයිම රූඩ් විදියට තමයි උත්තර දුන්නේ. ඉතින් අපි ෆාම් එකට ගියේ කවුන්ටර් එකෙන් අහලාමයි ස්ට්‍රොබෙරි තියෙනවද කියලා. මොකද නෑ කිව්වනම් අපි වෙන ෆාම් එකකට යනවා. ඉතින් ඒ විදිහට රූඩ් විදියට අපිට ට්‍රීට් කරලා අපි යන්නේ මේ ගමන එන්ජොයි කරන්න. එතකොට අපේ මූඩ් එකත් සවුත් වෙනවා. ඒකින්ද මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙතනට යන්න කියලා. ඉතින් ඔය විදිහට අපේ එදා දවසේ අපි ඇවිදින්න දාගෙන තිබ්බ තැන් හැමතැනම අපි ඇවිද්දා. ඉතින් අපේ ටාගට් එක උනේ මුළු නුවරඑළියම ඇවිදලා කවර් කරන එක නෙමෙයි, මේ දවස් 3 එන්ජොයි කරලා රිලැක්ස් එකේ ඉඳලා එන එක. ඉතින් මේ ට්‍රිප් එකට එකතු වුණේ මමයි හස්බන්ඩ්ුයි, හස්බන්ඩ්ගේ යාළුවයි, එයාගේ වයිෆ්ුයි. ඉතින් මගේ යාළුවයි පැත්තකට වෙලා හිටියා. හස්බන්ඩ්ලා දෙන්න බාරගත්තා ඩිනර් එක රෙඩි කරන්න. ඉතින් පොඩි බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තිබ්බට එදා දවස අපි 4 දෙනා හරිම එන්ජොයබල් විදිහට හරිම රිලැක්ස් එකේ හරිම ලස්සනට ගත කරා. ඉතින් මේ තමයි අපි නුවරඑළියේ ඉන්න දෙවෙනි දවස. ඒ වගේම නුවරඑළියට ඇවිදින් මේ තුන්වෙනි දවස. ඉතින් උදේම ලැහැස්ති වෙලා අපි මේ යන්න හදන්නේ අපි කවදාවත්ම ගිහිලා නැති ලස්සන තැනකට. ඒ තමයි හෝටන් ප්ලේස් වලට. අතර මං චූටි කාලේ ඉඳන් හරිම ආසයි හෝටන් තැනට යන්න. අපිට 5 වසරේදී හරි 6 වසරේදී හරි උගන්වනවා අච්චුපතේ හෝටන් තැන ගැන. අන්න ඒ කාලේ තමයි මං හෝටන් තැනට යන්න හරි ආසාවෙන් හිටියේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා මුලින්ම හෝටන් තැනට ඇතුළු වෙන තැන කවුන්ටර් එක ගාව තියෙන මියුසියම් එකක්. එතන ඉන්නවා ගෝනු. ඒගොල්ලෝ තනකොළ කකා හරිම නිදහසේ ඉන්නවා. මේක තමයි එතන තියෙන මියුසියම් එක. ඔයාලා හෝටන් ප්ලේස් වලට යනවා නම් අනිවාර්යයෙන්ම මේකට යන්න. ඉතින් හෝටන් තැන්නට ආවෙන එක සත්තු, ඒ වගේ හෝටන් තැන්නේ පිහිටීම ගැන මෙන්න මේ වගේ දල සටහනක්, ඒ වගේම හෝටන් තැන්නටම ආවෙන එක මෙන්න මේ කොටියාගේ අනුරුවක් වගේම තව ගොඩාක් ලස්සන දේවල් මෙන්න මේ කෞතුකාගාරය ඇතුලේ තියෙනවා. ඉතින් මේ තියෙන ගෝනුන්ගේ අන්තට්ටු, ඒ වගේම දඩයමට ලක් වෙච්ච අලි ඇතුන්ගේ ඇටසැකිලි වගේ දේවලුත් මෙන්න මේකේ තියෙනවා. මේකේ තිබ්බ ලස්සනම දේ තමයි මෙන්න මේ සමනලයන්ගේ එකතුව. අනේ ඒක නම් හරිම ලස්සනයි. ඒ වගේ මේක හරි ලස්සනට ප්‍රිසර්ව් කරලා තියෙනවා. මම කවදාවත් දැකලා නැති එක ජාතියේ සමනල්ලු එතන හිටියා. ඉතින් අපි එතනට ඇවිදilla මේ යන්න හදන්නේ හෝටන් තැන්න හරහා ලෝකාන්තයට. ඉතින් ලෝකාන්තයේ කුඩා ලෝකාන්තයයි ලෝකාන්තයයි කියලා දෙකක් තියෙනවා. අපි ඒ දෙකටම යනවා. ඉතින් මෙන්න මෙතනින් ඇතුල් වුණාම මෙන්න මේක තමයි ලෝකාන්තයට යන පාර. එතන මේ එහා පැත්තේ තියෙනවා මෙන්න මේ හිරිකල් පොත්ත. කිරිකල් පොත්ත කියන කන්දට යන පාරත්. එතකොට ඔයාලට කැමති නම් ඒකට යන්න පුළුවන්. නැත්නම් ලෝකාන්තයට යන්න පුළුවන්. අපි ගියේ ලෝකාන්තයට විතරයි. අපිට කිරිකල් පොත්තට යන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසරයක් මැදින් තමයි ලෝකාන්තයට යන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 10ක් විතර ගමනක්. ඉතින් අපි ලෝකාන්තයට ගිහිල්ලා ගෙගරි ලේක් එකට තමයි යන්න හිටියේ. හැබැයි අපි ලෝකාන්තයට ගිහින් ආපහු එනකොට ගොඩක් රෑ වුණා. අපි උදේම මේ ගමන පටන් ගත්තට මග නැවති ෆොටෝස් එකක් ගහා අවට තියෙන දේවල් බල යද්දී ඇත්තටම කාලය ගියා අපිට තේරුන්නේ නැහැ. ඒ වගේම මේක ටිකක්
ටිකක් දුෂ්කර ටිකක් දිග ගමනක්. ඉතින් මෙන්න මේ වගේ තැන් දැක්කම නම් මට පයින් හිතෙනවා. හැබැයි ලෝකාන්තයට එන එන්ට්‍රන්ස් එකේම ගහලා තියෙනවා පීනන එක තහනම් කියලා. ඉතින් ඒවට ඔයාලා යනවා නම් පීනන්න බහින්න කරන්න යන්න එපා. ඉතින් අපිට ලෝකාන්තයට යන පාර අතරතුර හම් වෙනවා ලස්සන දියැලක්. ඒකේ නම තමයි බේකර්ස් ෆෝල්ස්. ඉතින් අපි ඔයාලා ඊළඟට එක්කන් යන්නේ අන්න එතනට. ඉතින් එතනත් හරිම ලස්සනයි. ඔයාලා ලෝකාන්තයට යනවා නම් මෙන්න මේ දියලට යන පාරෙන් හැරෙන්න නැතුව යන්න එපා. පොඩි දුරයි තියෙන්නේ. මහන්සි කියලා හැරෙන්න නැතුව යන්න එපා. ඔයාලට අත්පසු වෙන්නේ ලස්සන දෙයක්. ඉතින් අපි දියලත් බලලා ආයෙත් අපේ ගමන පටන් ගත්තා. අපි ලෝකාන්තයට ගිහිල්ලා එතනින් මිනි වර්ල්ඩ් එකත් බලලා අපේ ගමන ඉවර කරා. මේ ඔක්කොම ඉවරනකොට අපි ගොඩක් රෑ වෙලා තිබ්බ හින්දා අපිට ගෙගරි ලේක් එක බලන්න හම්බුන්නේ නැහැ. ඒත් ඉතින් ගොඩක් රිලැක්ස් එකේ හරිම එන්ජොයබල් විදිහට ගත කරන්න හම්බෙච්ච දවස් 3ක් තමයි මේක. ඉතින් මේ ලස්සන දවස් 3 මාත් එක්ක එකතු වෙලා බලපු ඔයාලටත් ගොඩක් thank you. ඒ වගේම ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් එනකම් ඔයාලට bye.